සිංහල රිදීතිරයේ නිලි රැජින ලෙස විරුදාවලිය ලැබූ මාලනී සෙනෙහෙලතා පොන්සේකා දිවි රඟමඩලින් සමුගෙන තිබෙනවා. දශක ගණනාවක් පුරා විවිධ චරිතවලින් සිනමා තිරය හැඩ කළ ඇය රංගන ශිල්පිනියකට අමතරව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරියක් හා නිෂ්පාදකවරියක් ලෙසත් කටයුතු කළා. සිංහල සිනමාහල් නැවත ජනතාවගෙන් පිරී ඉතිරී යන්නට පටන්ගෙන තිබෙන මොහොතක ප්‍රේක්ෂකයාගේ නෙතට කඳුලක් මුසු කරමින් ඇය සමුගන්නේ කාලයක පටන් පීඩා විඳි පිළිකා තත්ත්වයට තව දුරටත් මුහුණ දීමට තරම් ඇයට ශක්තියක් නැති නිසා. මාලනී ෆොන්සේකා උපදින්නේ 1947 අප්‍රේල් 30 වනදා ඒ කැලණියේදී. ඇය මිය යන විට වයස 73ක් සම්පූර්ණ කර තිබෙනවා. 1968 දී තිස්ස ලියනසූරිය රඟපා අධ්‍යක්ෂණය කළ පුංචි බබා චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ආරම්භන ඇය එතැන් පටන් චිත්‍රපට සිය ගණනකට සිය රංගන දායකත්වය විහිදා දක්වන්නට සමත් වෙනවා. 1969 දී ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබන ඇය 1980 දී හිඟනකොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට සඳහා හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබනවා. ජීවන ගීතයට සමුදුන් ආදරණීය රංග මාතාවනි, ඔබට කලාතරු ටීවී අපගේ උත්තමාචාරය.